අයිබෝන් දුවපිතේ අපි කලින් වීඩියෝස් වල කතා කරා chess.com account එකක් හදාගන්නේ කොහොමද කියලා. හැබැයි අද මම කියලා දෙන්න යන්නේ ඔයාලට live chess account එකක් කොහොමද හදාගන්න කියලා. මේ link එක මම ඔයාලට පහළ තියෙන description එකේ දාලා තියෙනවා. ඔයාලට මේ link එක open කරාම මෙන්න මේ විදිහට display වෙනවා. එතකොට මෙතන username එකක් අපි මුලින්ම type කරන්න ඕනේ. අපේ username එක අපි YouTube channel එකේ නමත් පොඩ්ඩොන්ට chess නේ. අපි දාමු අපි ඒක මේ විදිහට username එක දැම්මා පොඩ්ඩොන්ට chess කියලා. password එකක් අපි දෙමු මෙතන. password එකක් දුන්නා. එතකොට ඔයාලට පේනවා ඇති පාස්වර්ඩ් එකක් දෙද්දී මේක කහ පාටින් තමයි ඩිස්ප්ලේ වෙන්නේ. අපි ඔකට මේ විදිහට දුන්නොත් පාස්වර්ඩ් ස්ට්‍රෙන්ත් එක අඩුයි කියලා තමයි පෙන්වන්නේ. හින්දා ඔයාලා මේක දෙද්දී පාස්වර්ඩ් එකක් අකුරු එතකොට මොකක් හරි සිම්බල් එකක් එතකොට නම්බර්ස් වගේ දේවල් එකතු කරලා තමයි අපි පාස්වර්ඩ් එක දෙන්න ඕනේ. ඊළඟට ඔයාලට මෙතන දාන්න ඕන ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක. දැන් කලින් වීඩියෝස් වල අපි chess.com account එකක් හදද්දි මම ඔයාලට කියලා දුන්නා කොහොමද ඊමේල් ඇඩ්‍රස් එකක් හදාගන්නේ කියලා. ඔයාලට ඒක අමතක නම් ඔයාලට ඊමේල් ඇඩ්‍රස් එකක් හදාගන්න ඕන නම් මේ උඩ පෙන්නන link එකට ගිහිල්ලා අදාළ වීඩියෝ එක බලන්න. ඒකේ තියෙනවා ඊමේල් එකක් හදන විදිය. එහෙම නැත්නම් එකකින් open වුනේ නැත්නම් ඔයාලට පුළුවන් පහළ තියෙන description එකෙන් ඊමේල් ඇඩ්‍රස් එක හදාගන්න වීඩියෝ එක බලන්න. එතකොට අපි මෙතන මම දැන් මෙතනදී ඊමේල් එකක් හදලා තියෙන නිසා අපි මගේ ඊමේල් ඇඩ්‍රස් එක මගේ YouTube channel එකේ ඊමේල් ඇඩ්‍රස් එක දාලා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ ටික I agree කියන එක දෙන්න. දීලා මෙතනදී මේ I'm a human කියන එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ පුතේ මෙතනදී එනවා ඔයාලට මේ විදිහට capture එකක් එනවා. අපි බලමු මොකක්ද ඒක අහන්නේ කියලා. Please click each image contain a motor bicycle. motor bicycle තියෙන photos අපිට click කරන්න ඕනේ. එතකොට මේ ටික click කරනවා මේ විදිහට motor bicycle තියෙන ටික click කරලා verify කරනවා. සමහරට ඔයාලට එන්න බැරි වෙන්න පුළුවන් motor bicycle. සමහරට ඔයාලට එන්න පුළුවන් නැව් සිලෙක්ට් කරන්න බස් ලෝරි ඒ වගේ මොකක් හරි යා මෙන්න මෙතන ඩිස්ප්ලේ කරන කීවර්ඩ් එක තමයි ඔයා පෙන්වන්න ඕනේ. රයිට් ඕකේ අපි වෙරිෆයි කරා. රයිට් දැන් හරි යූසර් නේම් එක දුන්නා පාස්වර්ඩ් එක දුන්නා. මේ පාස්වර්ඩ් මතක තියාගන්න නැත්නම් ඔයාලට ලොග් වෙන්න බැරි වෙයි. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක දුන්නා. මේ ටික ඇග්‍රී කරා. ඊට පස්සේ මේ කැප්චර් එකත් අපි කන්ෆර්ම් කරගත්තා. ඊළඟට මෙන්න මේ රෙජිස්ටර් කියන ටැබ් එකේ ක්ලික් කරන්න විතරමයි අවශ්‍ය. රයිට් අපි බලමු අපේ ඔන්න අපේ account එක ක්‍රියේට් වෙලා ඉවරයි. දැන් මේ වගේ කලින් account එකකට log වෙලා තියෙන හින්දා මෙතන ඒ account එකටම ගියේ අපි ඒක කරලා අපි ඔන්න මම login link එකත් මම ඔයාලට description එකේ දාලා තියෙන්නේ. ඒක මේ වීඩියෝ එකේ description එකට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් මේ login email එක. මේ විදිහට අපි username password දීලා sign in වෙනවා. ඔන්න දැන් පුතේ ඔයාලට වැටෙනවා ඔයාලට එවලා තියෙනවලු email එකක්. හරිද? ඊමේල් එකක් එවලා තියෙනවා. අපි යමු අපේ ඊමේල් එකට. තාම නම් ඇවිල්ලා නැහැ. අපි මේක බලමු රිෆ්‍රෙෂ් කරලා. රයිට්. ඔන්න රිෆ්‍රෙෂ් කරාම අපිට ඊමේල් එක පෙන්නනවා මේ latest.org. ඔන්න ඊමේල් එක එවලා තියෙනවා. අපිට තියෙන්නේ මෙන්න මේ link එක උඩ ක්ලික් කරලා අපේ account එක verify කරගන්න එක තමයි. රයිට්. හොඳයි. ඔන්න අපිට account එකට log වෙන්න පුළුවන් වුණා. හරි. එතකොට මේකේ මම සාමාන්‍ය පොඩි දේවල් ටිකක් කියලා දෙන්නම් ඔයාලට. බොහොම පොඩි දේවල් ටිකක්.
ඔයාලට මෙන්න මේ ligest.org කියන එකට ගියාම මෙන්න මේ pairing menu එක එනවා. ඔයාලට මෙතන අවශ්‍ය නම් ඔයාලට අවශ්‍ය ගේම් එක අවශ්‍ය time control එක මේක පෙන්නන්නේ 1+0. ඒ කියන්නේ ගේම් එකට එක්කෙනෙකුට විනාඩියයි තප්පර බිඳුවක් ඒ කියන්නේ හැම මූ එකටම එකතු වීම තප්පර බිඳුව මේක එකතු වෙන්නේ නැහැ. මේක ගත්තොත් එක්කෙනෙකුට විනාඩි 2යි හැම මූ එකටම තප්පරයක් එකතු වෙනවා. එතකොට ඔයාලට තේරෙනවා මේක ගත්තොත් විනාඩි 3යි එක්කෙනෙකුට මූ එකට තප්පර 2යි. හරි. එතකොට මේක ගත්තොත් එහෙම ගේම් එකට විනාඩි 30යි මූ එකට තප්පර 20යි. ඉතින් ඔය විදිහට මේ සයිට් එකේ ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඊළඟට මේකේ තියෙනවා මෙන්න මේ ප්ලේයර්ස් බලන්න මේ වෙද්දි ගේම්ස් ප්ලේ කරනවා ප්ලේයර්ස් 39000ක් ඔන්ලයින් ඉන්නවා යූසර්ස්ලා 95000ක් මේ වෙද්දි ඔන්ලයින් ඉන්නවා මේ සයිට් එකේ. ඉතින් මේක ලොකු සයිට් එකක්. ඔයාලට ප්ලේ කරන්න ගොඩක් හොඳ දේවල් තියෙනවා. ඒ වගේ මේකේ පසල්ස් තියෙනවා. මේකේ ලර්න් ගිහිල්ලා මේකේ වැඩ ගොඩක් කරන්න පුළුවන්. ඒවා මම ඉස්සරහ වීඩියෝස් වලදී කියලා දෙන්නම්. එතකොට ඔයාලට මෙතන ක්ලබ්ස් වලට ජොයින් වෙලා ටූර්නමන්ට්ස් ප්ලේ කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම මේ ligest කියන සයිට් එකෙන් කරන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ගොඩක් හොඳ සයිට් එකක්. ඒ වගේම විශේෂයෙන්ම මතක තියාගන්න දුවේ පුතේ මේ සයිට්ස් වල ඔයාලගේ ගේම්ස් ඔක්කොම චෙක් කරනවා. ඒ කියන්නේ දැන් මේ වෙද්දි අපි ලෝකේ හැම කෙනෙකුටම හැම චෙස් ප්ලේ කෙනෙකුටම ඇනලයිස් කරන්න සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. ගේම්ස්. එතකොට කවුරු හරි ඇනලයිස් කරලා ඇනලයිස් එකකින් බලාගෙන ගැහුවොත් එහෙම මේ සයිට් එකෙන් ඔයාලගේ account suspend කරනවා. අන්න ඒක නිසා කිසිම විදිහකින් ඔයාලා හොර කරන්න එපා. තව කෙනෙක්ගේ උදව් ගන්න එපා. එහෙම නැත්නම් ඔයාලා වෙනම softwares පාවිච්චි කරන්න එපා. මේකේ games play කරද්දී එහෙම වුණොත් ඔයාලගේ account suspend වෙනවා. හරිද? ඉතින් අද මම ඔයාලට කියලා දෙන බොහොම පොඩි වීඩියෝ එකක් කොහොමද ligest account එකක් හදාගන්න කියලා. දැන් හැමෝටම ligest account හදාගන්න පුළුවන්. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment section එකේ දාන්න. අමතක කරන්න එපා මේ channel එක bell icon එක click කරලා subscribe කරන්න. බොහොම ස්තුතියි ඔයාලා හැමෝටම සුබ දවසක්.